මචන් මේ වීඩියෝ එකක් කරන්න කියලා හිතේ පොඩි වීඩියෝ එකක් අද පොඩි වෙනස්සක්කටත් එක්ක හරිද මේ පොඩි වීඩිය එකක් කරනවා ඉති මේන්ලිබන් කතා කරන්න මේක ත්‍රීවිල් ගැන ත්‍රීවිල් පදින කොල්ලොන්න තම ගොඩක් කතා කරන්න ඉතින් ත්‍රීවිල් ගණ්ඩන්න කොල්ලොන්න හද ඔන්න වීඩිය එකක් කරන්ගෙනවා ඉතින් එහෙම ත්‍රීවිල් එකක් ගැන විස්තර හොයන කෙනෙක් නම් අර මේ වීඩිය කියනකම් බලන්ඩ සම්පූර්ණ වීඩිය එක දාන YouTube එක YouTube එක බලන්න කියන්න ඉවරකම් බලන්ට ඒ කල්ලා මේක වැදගත්කමක් තියෙන ඔයාට මොනහරි අදහසක් දැනුමක් කාවනම් මේක අනිවාරෙන් කමෙන්ට් එකක් දාන්නට තවකෙන්ට බලන් වීඩිය එක ෂයා කරන්න හරි පේස්බුක් පේජ් එක තියන පොඩ්ඩගේ සර්විස් YouTube චැනල එක තියන පොඩ්ඩගේ සර්විස් හරි ටික්ටොක් එක පොඩ්ඩගේ සර්විස් ඔක්කොම් පලව කරන්න දිනපත අප්ඩේට් දාන මේ හැම එකටම YouTube එකටත් දානවා පේස්බුක් හැමදාම දාන අලුත් අප්ඩේට් එන්න ප්‍රශ්න වාහනවලට ඉන්දියන් වහන වල ට්‍රේවිල් බයිසිකල් මේන්ලි කතා කරන්නම ඉතින් ඒවල අප්ඩේට් දානවා දිනපතා බලන්න පලෝ කරලා තියාගන්න හරිද චැනල පලෝ කරන්න YouTube එක සස්ක්‍රයිබ් කරන්න මචන් මෙහෙමයි දැන් මේ කාරණාව දැම් කොල්ල ගොඩක් දැම් මේ වෙනකොට වාහන ගොඩක් මිල ගිහිල්ල තියෙන මීට කලින් ගොඩක් මිල ගිය දැම් පොඩ්ඩක් පාතර වැටල තියෙන නමුත් වාහනෝල මචන් ඇත්ත කතා වාහනේ වටිනාකමට වැඩිය මිලවල් කියන මිනිස්සු සමහරය මචන් ඒකට ගණ්ඩත් හුරුවෙලා ඉන්නේ ඉතින් මේ වාහන පරණ වාහනයක් වුණත් ගොඩක් මිල ගණන් මිනිස්සු කියනවා ඉතින් මේ ඇත්තර මේ කියන මිනොල්ලට වාහන වටින්න ඇති රත්තරන්න වෙන මචන් හරිද මේ එහෙම වටින්න නමුත් ඒ මිලවල් කියන ඉතින් සමහර කියන මිනිස් ඒ මිල කියන මේ ගානට මිනිස් සමහරයි ගන්න ඉතින් මේ මට ගොඩක් මේල්ලි කතා කර මිනිස්සු මචන් කෝල් කල් ඇහවා ඇසේ දානවා දිනපතා හැමදාම් මේ කතා කරලා හනවා මේ ප්‍රශ්නෝය වානල තියෙන ප්‍රශ්න අලුතින් වානයක් ගන්නවන හොඳයිද පරණ එකක් ගන්නවන හොඳයිද තව සමහර පිරිසක් ඉන්න අය ඔයා කියන්න මොකක්ද ගන්නවන අපි ගන්නවා එක ඔයා කියන් ටස් හොඳයි කියලාද බජා හොඳයි කියලා තින් ඔය මයනවා ට ටස්කෙමුත් මචන් පෙරලියක් කරලා තියෙන අලුත් ්‍රේවිල්ලයක් එලියට දාලා තියෙන ඉතින් ඒකෙමුත් ඒකෙත් ගොඩක් මේ ටෙක්නොලි තියෙන අලුත්තුන දේවල් තියෙනවා ඉතින් ඒකත් එක ඒත් ටස් එකත් පොඩක් ඉස්සරහට ඇවිල්ල ඉන්න මේ වෙනකොට ටස් කියන බ්‍රන්් එක කලින් තිබුණේ ගොඩක් පාත තැනක තින් ටස් කවරුත් ගණන්ගත්තෙත්න දවසල නමුත් මේ වෙනකොට ටස් පොඩ්ඩක් හිටපු තැනින් උට ඇවිල්ල තින නැගිටල අලුත් ට්‍රීවිල්ල ගත්තක එක යනවා ඉතින් බජාජලත් අලුත් ත්‍රීන් ත්‍රීවිල්ල එකක් එව ඉෆල් එකට පස්සේ තව එකක්කා ඔන්න සෙන්ස මේ එකක් එක්කාව ඒකත් ඇවිල්ලතින තින් ඒ දෙක තුන ඔන්න තරගට යනවා හරද මේ වෙනකොට සෑහෙන මාගට් එකක් තිය නොටීවිල්ලොල්ට හරද මේන්ලි මචන් බජාජ්‍යකර තමයි තියෙන්නේ සෑන් මාකට එකතින් එයාට ඒ පිටි පස්සෙම ටීවසුත් එෙනවා හරද ඉතින් මේ හොඳ තරග ඇතිය ඉස්සරහට වහන ඉතින් ඒ අතර පරණ ්‍රීවිල් හොයන කොල්ලොත් ගොඩක් ඉන්න ඉතින් කොල්ලෙක් මචන් පට්ට කටක් කාලම ්‍රීවිල්ල ගන්නඩ මහන්සේනවා සෑන මේ ගේමක් ගහම ඇති ඉතින් මම අද මේ වීඩියෝගෙන් කතා කරන්නේ මේ ටස් ගැනත් බජාජ් ගැනත් මේ පරණ වාහන ගැනත් මොකක්ද මේක මේ ඔයාලා කොහොමද මේ වාහනයක් ගන්න වාහනයක් ගණ්ඩ තෝරගන්න වාහනයක් ගන්න මොන ගැන වාහනයක් ගන්නේ මොකොටද හරිද දැන් ඇත්තරම වාහනයක් ගණ්ඩ හිතන්ගන්න මනුස්සේට පරණ වාහනයක් වෙන්න පුළුවන් අලුත් වාහනයක් වෙන්න පුළුවන් ඒතකොට ඒ ගන්න මනුස්සයට මේලි ටාගට් එක තියෙන වාහනය ගන්න එක එතකොට ඔයි වාහනටන්න පස්නවත් ඊට පස්සේ වාහනේ නඩත්තුවත් ඒ ගැනවත් මුලින් හිතන්නේ නෑ හිතන්ට අදහසක් නෑ හැමෝටම තියන්නේ වාහනයක් ගන්නවා කියන කොල්වි තියෙන වාහනේ ගන්න එක පමණ ඒ වෙනකොට හද නමුත් වාහනයක් ගත්තහම පසේ තමයි ඒකට එන ප්‍රශ්න මොනවද ලෙඩ මොනවද ඒවා හදා හොඳට හදාගන්න කොහොමද ලෙඩක් නැතුව පාවිච්චි කරන්න කොහොමද කියන අයිඩිය එක එන්නේ ගත්තහෙන් පස්සේ ගන්නකම් මචන් ඒක ඔල්ුවෙන එල්ලිය තියෙන ගන්න එක විතරයි හද ඉති මේල්ලි මචන් ්‍රීවිල් එකක් දැන් ඇත්තරම මේ ගණ්ඩී ට්‍රීවිල් ගැන මේන් කතා කරනම කාරණාව මේක පිරිසක් ඉන්න මචන් ට්‍රීවිල් එකක් ගණඩ පට්ට කට්ටක් කාල දවසපතා මහන්සේලා දුක්කිඳලා පරණ ට්‍රීවිල් එකක් මචන් පොඩි ගානක් ඩවන් පේමට එකක් දාලා පිනෑස එකක් දාලා ට්‍රීවිල් එකක් ගන්න බයිස්කලක් ගන්න කොල්ල තමයි ගොඩක් ඉන්න ඒ අතර මචන් සාමාන්‍ය තත්ත්වයක් තියෙන මොනවර ගේමක් සමාමි ගැන මොනවට ගේමක් ගහල මචන් ටිකක් හරි ගොඩ නෙවෙයි බාගට හරි ගොඩ ගිහිල්ලා වාහනයක් කරන්න නඩත්තු කරන්නට මේ හොඳ අවස්ථාවක් තියෙන පිරිසකුත් ඉන්න එතකොට දැන් ඒ දෙපිරිස අතරම් මචන් පොඩි ටාගට් ඇති සමහර හොයන්න මචන් අඩුවට හෝ නැත්තං මේ පරණ වාහන හොයන මිනිස්සුන්නේ ගැන්නේ
තමන්ට අලුත් වාහනයක් ගන්නට අලුත් වාහනයකට යන්න අවස්ථාව තිබුණත් එහෙම යන්නේ නැතුව අඩුවට පරණ ඒවත් හොයන මිනිස්සු ඉන්නවා. මේ ඉතින් එහෙම පරණ ඒවා කියලත් හොයාගන්නේ ඒ පරණ ඒවා ඇත්තරම සාධාරණ මිලටත් නෙවෙයි ඊට වැඩිය මිලකට තමයි ගන්න. ඉතින් එහෙම ඇත්තරම ඔය දැන් මේ යනකොට මචං වාහන මේ වාහනේ වටිනාකමට වැඩිය ලොකු මිලවල් මිනිස්සු කියන්නේ. හරිද? ඉතින් මේ ඔන්න ඔය රැල්ල මචං අපි ඇත්තරම නැති කරන්න ඕනේ. හරිද? මචං එහෙම ඔය රැල්ල ඉස්සරහට යන්න ගියාම ඇත්තටම පොඩි මිනිස්සෙක්ට වාහනයක් ගන්න අමාරුයි. හැම මිනිස්සෙම වාහනයක් පදින්න කැමතිනේ වාහනයක් ගන්න කැමති. නමුත් එහෙම අවස්ථාව හම්බෙන්නේ නැත්තේ මෙන්න මේ මචං එන මාපියාවක් කියන්නේ මේක මේ ඔය වාහනේ වටිනාකමට වැඩිය මිලවල් කියන්නේ මිනිස්සු කියලා සමහර මිනිස්සු ගන්නවා. ඉතින් ඒ නිසා මිනිස්සු දවසින් දවස මිල වැඩි කර කර කියනවා. දැන් සමහර මචං මන් දන්න කාරණාව මචං සමහර ගෙවල් වල තියෙන ත්‍රී වීල් වැඩිදුර දුවපු නැති දේවල් ඕන තරම් මචං ගෙවල් වල තියෙන වැඩි පාවිච්චියක් නොකරපු ත්‍රී වීල්. ඒකට සමහර මිනිස්සු ඉතින් ඒ එක එක අවස්ථාවලදී ඒ ත්‍රී වීල් මචං සමහර ඒවා ඉතින් විකුණලා දානවා. සමහර මොකද අයිතිකාරයෝ රටවල් වල ගියපු අය ඉන්නවා. හරිද? ගෙවල් වල නිකන් දිරලා යන ත්‍රී වීල් තියෙනවා. ඔය වගේ බිස්නස් එකක් තියෙනවා. මම මේ ත්‍රී වීල් බිස්නස් එක ත්‍රී වීල් හෝ බයිසිකල්. එතකොට මේක ඇතුළට මේ ඔය පිටින් ඔය වාහන ගන්න මචං ඔය මිනිස්සු ඉන්නවා. වාහන මචං හොයනවා සේල් වලට එක ඒවට හොයලා මචං ගෙවල් වලින් අඩුවට ගෙනල්ලා ඒක මචං මොන හරි මොඩිෆිකේෂන් ටිකක් කරලා කොහොම හරි මචං ඒකේ අර උඩ දිස්නේ දාලා ඉතින් මිනිස්සුන්ට දෙනවා කිසි අර මේ කියන්නේ ඒක අර විකුණ ගන්නකම් විතරක් මේ පොඩියට මචං රවට්ටලා මේ පොඩි මොන හරි වෙනස්කම් ටිකක් කරලා රවට්ටලා මිනිස්සුන්ව අන්දලා දෙන පිරිසක් ඉන්නවා. හරිද? ඇත්ත කතාව මචං ඕක. ඉතින් මේ අන්දලා දෙන්න මචං අර වාහනේ වටිනාකමටත් නෙවෙයිනේ ඊට එහා ගානකට තමයි දෙන්නේ. ඉතින් එන්නේ එහෙම කරන එක අපි ඇත්තටම ඕක නවත්තන්න ඕනේ රැල්ලක් වශයෙන්. මේ ඇත්තටම එහෙම ඔය නිසා බිස්නස් පොඩි මිනිස්සුන්ටත් මචං වාහනයක් ගන්න බැරි වෙලා තියෙනවා. සමහර පිරිසක් ඉන්නවා මචං ඔය අලුත් වාහනයක් කරන්න නඩත්තු කරන්න අවස්ථාව තිබුණත් එහෙම ගන්නෙත් නෑ පරණ එකක් හොයන්න. හරිද? දැන් මම මේ කාරණාවේදී කියන්නේ දැන් ඇත්තටම මචං මේ ලංකාව ගත්තොත් අපේ හැම එකම මචං ගොඩක්ම අපි පරණ ඒවානේ පාවිච්චි කරන්නේ. වාහනේ ගත්තත් එහෙම තමයි. වාහනත් මචං පරණ අර 1900 ගණන් වල ආපුවා තමයි මචං මේ වෙනකොට හද දුවන්නේ. හරිද? ඉතින් අපේ ලංකාවේ මිනිසුන්ට මචං අලුත් වාහනයක් ගන්න ආසාව තිබුණත් අවස්ථාව සීමිතයි. එහෙම හම්බෙන්නේ නැහැ. ඉතින් සල්ලි ප්‍රශ්න ගොඩක් මුන්ට තියෙන්නේ. ඉතින් මේ මම කියන්නේ මචං දැන් ලෝකේ දියුණුවේ ලෝකේ මචං ගොඩක් මේ දිනපතා වාහන මිනිස්සු මචං අපි වෙනුවෙන් මචං වාහන හැදෙනවා හැමදාම වාහන හැදෙනවා මචං ඒ කම්පැනි වල. හරිද? එතකොට ත්‍රී වීල් එකක් වුණත් එහෙමයි. සමහරට දැන් ඇවිල්ලා තියෙන ත්‍රී වීල් එක නෙවෙයි මචං මේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ තව ත්‍රී වීල් එකක් හැදෙනවා ඇති. ඒක ඊට වැඩි ටෙක්නොලොජි එකක් එනවා ඇති. දැන් අලුත් ත්‍රී වීල් බලහම මචං ත්‍රී වීල් මේ අතීතය බලන આવොත් මේ වෙනකොට ත්‍රී වීල් එක කොයි තැනටද ඇවිල්ලාද කියන්නේ. සෑහෙන අලුත් තැනකට ඇවිල්ලා තියෙනවනේ. එතකොට මචං ඇත්ත කතාව දැන් කොච්චර අපි එතකොට මචං අපි මහන්සි වෙන වාහනයක් ගන්න. එතකොට මම නම් කියන්නේ මගේ අදහස උපරිම try කරාම මචං අලුත් එකක් ගන්න. දැන් අපි පට්ට කට්ටක් කාලා ගේමක් ගහලා මේ වාහනයක් ගන්න සල්ලි ටිකක් එකතු කරලා කොහොම හරි වාහනයක් ගන්න බලන්න. නමුත් අපි ගන්න බලන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් එකක් නේ. ඉතින් ඒකට මම වරදක් කියනව නෙමෙයි මචං. ඒක මිනිසුන්ගේ කියන්නේ නැති බැරි කොහොමෝ මේ කියන්නේ Tamanට තියෙන විදිහටනේ කරන්නේ. නමුත් මචං ඒ තියෙන විදියට කරලා මචං අපි බොරු වැඩක් කරනවා කියලා මට තේරෙන්නේ. ඒ කියන්නේ මචං අපි පට්ට කට්ටක් කාලා තමයි ඔය මුදලක් හොයාගන්නේ වාහනයක් ගන්න. නමුත් අපිට මචං වාහනයක් හම්බෙන්නේ වාහනේ ඇත්ත වටිනාකමට නෙවෙයි. බොරු වටිනාකමක් හදලානේ හම්බෙන්නේ මචං. ඇත්තටම දැන් මම මේ වැඩ කරන මිනිස්සෙක් විදියට මචං ත්‍රී වීල් එකක් ගත්තාම සමහර ත්‍රී වීල් එනවා මචං ඊයේ අරගෙන අද එනවා හදන්න. හරි සමහර ත්‍රී වීල් මචං කලින් සතිය අරගෙන අද එනවා හදන්න. ඒ කියන්නේ මචං මේ පරණ වාහන ගත්තාම පරණ එක කොච්චර අර අච්චර දුවලා නැහැ මෙච්චර දුවලා නැහැ කිව්වත් හරිද? ගත්ත දවසේ ඉඳන් මචං ඕක හදන්න තියෙන්නේ. ෆිනෑන්ස් එකක් දාලා වාහනයක් ගන්න කොල්ලෙන් නම් මචං මාසෙන් මාසෙට ෆිනෑන්ස් එක ගෙවන්නත් ඕනේ ওই වාහනේ හදන්නත් ඕනේ. මචං එන්ජින් රිපෙයාර් වෙනවා. හරිද? ඒව කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ ටින්කරින් රිපෙයාර් වෙනවා. ඒව කරගන්න ඕනේ. ඊට පස්සේ මචං රනින් රිපෙයාර් නේ ටයර් එන්නේ වගේ මාර කොස්ට් එකක් යන්නේ. සමහර ඒවල මචං තෙල් බොනවා වගේ තෙල් පිච්චෙනවා ඒ තරම්. හරිද? එතකොට ගොඩක් ඔය මචං පරණ සෙකන්ඩ් හෑන්ඩ් වාහන වල ඇත්තටම ප්‍රශ්න තියෙනවා. හරිද? ඉතින් මේ
අලුත් එකකට යන්න අමාරුයි තමයි මහන්සි වෙන්න ඕනි අමාරුයි නමුත් මචං මේ පරණ එකක් ගද්දි සාමාන්‍ය මචං මම හිතන විදිහට පරණ එකක් නඩත් අරගෙන නඩත්තු කරන වියදමයි මචං අලුත් එකක් ගන්න වියදමයි ගියොත් සමහරට මේ ඒක ගාන යනවා මචං හරිද අලුත් එකක් ගද්දි ටිකක් සල්ලි ටිකක් වැඩියෙන් දෙන්න මේ දාන්න ඕනි හරි මචං සල්ලි ටිකක් වැඩියෙන් හොයන්න ඕනි කියලා තේරෙනවා නමුත් පරණ එකක් ගද්දි අඩු ගානට ටක් ගාලා ගත්ත හැකි කියලා තේරෙනවා නමුත් පරණ එක මචං අරන් හදන වියදම යන වියදම් බලද්දි අලුත් එකක් ගන්න එක ලාභයි කියලා ඒකට වැඩිදුර ඒ ගැන වැඩිදුර හිතුවොත් මචං තේරෙනවා හරිද මචං අලුත් ත්‍රී වීල් එකක් හෝ බයිසිකලයක් ගත්තොත් මචං කිසිම ප්‍රශ්නයක් නැතුව මං කියන්නේ බොඩි රිපෙයාර් ඉන්නයක්වත් මේ රනින් රිපෙයාර් එන්ජින් එක මොකුත් නැතුව අවුරුදු 5ක් අනිවාර්යෙන් වොරන්ටි දුවන්න පුළුවන් නේ මචං හරිද ඒක දුවන මිනිස් වාහනයක් ගත්ත අලුතෙන් වාහනයක් ගත්ත මිනිස්සු දන්නවා මචං අවුරුදු 5ක් නම් කිසි ප්‍රශ්නයක් නැතුව හරියට පාවිච්චි කරලා දුවන්න පුළුවන් අලුත් ත්‍රී වීල් එකක් හෝ බයිසිකලයක් පහට වැඩිය දුවනවා ඇති පහට වැඩිය දුවනවා නමුත් ආසන්නව අවුරුදු 5ක් දිව්වගෙන මචං හරිද කිසිම ප්‍රශ්නයක් නැතුව එතකොට අලුත්ෙන් ගත්තා කියහන්කෝ එතකොට ඒකත් ඒ වෙනකොට ඒ වාහනේ අවුරුද්ද අලුත් ඒ වාහනේ ඒ වෙනකොට තියෙන ටෙක්නොලොජි අලුත් ඒ කියන්නේ ඒ දැන් අද මචං මේ වෙනකොට මචං 2025 මේ අන්තිම කාලනේ 2026 එන්නේ හරිද එතකොට මේ දැන් ට්‍රී වීල් එකක් ගන්නවා කියන්නේ මේ වෙනකොට ට්‍රී වීල් එකට තියෙන හොඳම ටෙක්නොලොජි මචං අද තියෙන ට්‍රී වීල් එකේ තියෙනවා හරිද එතකොට මචං වර්ෂය අලුත් හරිද තියෙන හොඳම ටෙක්නොලොජි තියෙනවා හරිද එතකොට අලුතෙන් අද ට්‍රී වීල් එකක් ගත්තොත් මචං මෙතනින් ඉස්සරහට අවුරුදු 5ක් යනකම් හොඳට පාවිච්චි කරන්න පුළුවන් හරිද ඔන්න වගේ ගොඩක් කාරණා තියෙනවා හරිද ඉතින් ඇත්තටම ඒකට පරණ එකක් ගත්ත මචං පරණ වයි කාණ්ඩ එකක් ගත්තා කියහම වයි කාණ්ඩයක් ගත්ත දවසේ මචං ඕකට පිනෑස් ගෙවන්න ඕනේ පිනෑස් එකක් දැම්මනම් නැත්තම් ගත්ත දවසේ නම් ඕක හදන්න ඕනේ බං මොකද ඕක දුවලා මචං ඕකේ තියෙන අංග උපාංග සේරම වගේ ගෙවිලා තියෙන්නේ හරිද එතකොට ඒව මචං දවසින් දවස එකින් එක කැවිදෙනවා එතකොට අපිට ඒව දවසින් දවස රිපෙයාර් කරන්න වෙනවා එතකොට මචං ඒවට වියදමක් යනවා පිනෑස් ගෙවන්න ඕනේ හරිද ඔය වගේ ගොඩක් ප්‍රශ්න. ඒකට සසඳලා බලන් අලුත් එකකුයි පරණ එකකුයි ගන්නකොට මේ පරණ එකක් ගන්නවද අලුත් එකක් ගන්නවද කියලා මචං අමාරුයි වාහනයක් ගන්න මිනිස්සුන්ට නම් අවුලක් නැහැ. ඒ කියන්නේ ඒත් අවුල තමයි. නමුත් අර වාහනයක්කට තියෙන දැඩි මචං අර ආසාව නිසා ගත්තට අරගෙන මචං අර මේ වැඩේ කරගන්න පුළුවන්. Tamanට අවශ්‍ය කාරණා ටික ඉටු කරගන්න පුළුවන්. නමුත් මචං වාහනයක් ගද්දි වාහනයක් කියන්නේ වාහනයක් හෝ කිසියම් මොන හරි ප්‍රොඩක්ට් එකක් ගද්දි අලුත් එකක් ගන්න බලහන් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න බලහන් මම නම් කියන්නේ ඒකයි. පරණ දේවල් ගත්තාම ඇත්තටම අලුත් එකක් ගන්නට වැඩිය වියදම් යනවා. හරිද? තමන්ගේ කාලය නැති කරගන්න වෙනවා. මචං නේද? අර පරණ එකක් අරගෙන මචං රිපෙයාරින් එකට ගියොත් ගෑරේජ් ගානේ කොච්චර රස්තියාදු වෙන්න ඕනේද? නේ අලුත් එකක් ගත්තාම මචං එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ ඒ කියන්නේ ඒකේ මචං සෑහෙන කාලේ කියන්නේ අවුරුදු 5ක් විතර දැන් ටී වීල් එක සාමාන්‍යයෙන් අපි නිකමට කියන්නේ අවුරුදු 5ක්වත් දිව්ව හැකි කියලානේ මචං. ඒ අවුරුදු 5ක්වත් කිසි ප්‍රශ්නයක් නැතුව වාහනේ දුවන්න පුළුවන් නේ මචං. හරිද? එතකොට මචං සාමාන්‍යයෙන් ආයේ ඔය වාහනේ පාවිච්චි කරලා ඔබ විකුණනවා නම් එතකොට කෙලිම මිනිස්සු කියන්නේ විකුණනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව මචං ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්. මොකද මේ වාහනේ ගත්ත වර්ෂෙත් අලුත් ඔය ගත්තරම මේ තියෙනවනේ මේ පරණ එකක් ගන්නවට වැඩිය මචං අලුත් එකක් ගන්න එක හොඳයි කියලා මම හිතනවා. තව වැඩිදුර කාරණා කතා කරන්න ඕනේ. ඇත්තටම තේරෙනවනේ මිනිස්සෙට. මම නම් කියන්නේ මචං පරණ ඒවා පස්සේ හොය දුවන්න එපා. හරිද? මේ වෙනකොට පරණ වාහනේ වටිනාකමට වැඩිය මිලට තමයි විකිනෙන්නේ. ඊට වැඩිය හොඳයි මචං අලුත් වාහනයක් අරගෙන පාවිච්චි කරන එක දුවන එක කිසි ප්‍රශ්න නැතුව මේ කාලයක් පදින්න පුළුවන්. ඉතින් මේ ඔය කාරණාව කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ තව එකක් තියෙනවා මචං මම වීඩියෝස් දානවා මචං Facebook YouTube හැම එකකම දානවා මේ වාහන ගැන අප්ඩේට් කරලා. ඒ කියන්නේ මේවල දිනපතා එන ප්‍රශ්න වලට මම රිපෙයාර් කරන දේවලුත් එක්ක මම දානවා. ඉතින් ඒවා ගොඩක් අය බලනවා. සමහර අය මම දැක්ක ඔය TikTok එකේ එහෙම මගේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන සමහර අයගේ channel වල දාගෙන ඉන්නවා. ඒ ප්‍රශ්නයක් නෑ. පුළුවන් තරම් මම මේ කියන ට්‍රී වීල් එකක් බයිසිකලයක් පදින කොල්ලෙන් නම් මේ වීඩියෝ එකක් හරි වැදගත් නම් එකක් හරි බැලුවා නම් තව එකෙක්ට බලන්න ෂෙයා කරන්න මචං. හරිද?
ඒක ලොකු උදව්වක් වෙනවා මිනිස්සුන්ට. මොකද මේ වෙනකොට මේ වාහන මාපියා මචං මේ ගැරිජ්වලත් තියෙනවා බොරු මරිසි ඇත්තටම. හරිද? කරන දේවක් නැහැ, මිනිස්සුන්ගේ සල්ලි සූරා කන්නේ. හරිද? එතකොට ස්පෙයා පාර්ට් එකක් ගත්තොත් බොරු දේවල් දාන්නේ, වැඩක්ම නැති ඒවා. හරිද? ලෝකල් බඩු මනුස්සයෙක්ට වාහනයකට මචං ස්පෙයා පාර්ට් එකක් දාලා කාලයක් පදින්න බෑ. ඒක විනාසයි. හරි ඔය ගොඩක් ප්‍රශ්න තියෙනවා. හරිද? ඉතින් මම පුළුවන් විදිහෙන් මචං උඹලට ඔය වීඩියෝ ෂෝට් වීඩියෝස් දානවා. දිනපතා දානවා. ඉතින් බලලා ෂෙයා කරන්න මිනිස්සුන්ට දකින්න. ඉතින් මේ එහෙම වුණොත් ඔයා කරන්නෙත් මනුස්සයෙක්ට උදව්වක්. හරිද? මේ මම හිතනවා මම කතා කරපු වීඩියෝ එක මේ කියන්නේ විස්තර ටික පැහැදිලි ඇති. පැහැදිලි නම් මේ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. YouTube channel එක subscribe කරන්න. Facebook එක follow කරන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මම හිතනවා මේ අලුතෙන් මචං මේ අලුතෙන් පරණ වාහනයක් ගන්නවට වැඩිය අලුත් වාහනයක්ම ගන්න try කරාම මචං ඒක තමයි මේ හොඳම වාහනයකට යන්න හොඳම මේ ඒක තමයි. මොකද කිසි ප්‍රශ්නයක් නැතුව යම් කිසි අවුරුදු ගාණක් උඹට වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. පරණ එකක් ගත්තොත් ගත්ත දවසේ ඉඳන් හදන්න ඕනේ. හරි. මම වීඩියෝ එක නම් පරිස්සමෙන් මේ හැට් ටික කරගන්න. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ජය වේවා.